ඔයාලට මතක ඇති මම කලින් තනි බ්ලූ සෆාර් එකක් එහෙම නැත්නම් ජෙම් එකක් දාලා රින් එකක් හදන්න කොහොමද කියලා දුන්නා. ඉතින් අද මට විශේෂයෙන්ම මගේ යාළුවෙක්ගෙන් මගේ ළඟම යාළුවෙක්ගෙන් ආපු රික්වයර්මන්ට් එකක් තියෙනවා. ඉතින් මම හිතුවා ඔයගොල්ලොත් එක්ක ඒක බෙදා ගන්න. ඒ කියන්නේ ඒක සාමාන්‍යයෙන් ගොඩක් විශේෂ රින් එකක්. මොකද මම එයාගේ අයිඩියා එකත් එක්ක බලද්දී මම මේ වගේ රින් එකක් මගේ කාලය ඇතුළත මම ඩිසයින් කරලා නැහැ. ඉතින් අද අපි බලමු කොහොමද ඒක ඩිසයින් වෙන්නේ කියලා. මොකද එයාගේ එන්ගේජ්මන්ට් එකට එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට එන්ගේජ්මන්ට් රින් එකක් විදිහට තමයි අද අපි මේක ඩිසයින් කරන්න යන්නේ. එයාට ඕනේ උනේ ලංකාවේ කවුරුත්ම පාවිච්චි නොකරපු විදිහේ රින් එකක් එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට දෙන්න. ඉතින් අද අපි බලමු කොහොමද ඒක ඩිසයින් වෙන්නේ කියලා. මොකද එයාගේ රික්වයර්මන්ට් එක තිබ්බේ ඩයමන්ඩ් වලින්. ඩයමන්ඩ් භාවිතා කරලා තමයි මේ රින් එක අපි අද හදන්න යන්නේ. ඉතින් අපි කොහොමද බලමු ඒක මුලින්ම ස්ටෙප් බයි ස්ටෙප් කොහොමද වැඩේ වෙන්නේ කියලා. මට එයාගේ රින් සයිස් එක දුන්නේ මිලිමීටර් 6න්. ඉතින් අපි මුලින්ම සර්කල් එකක් මෙතෙන්ට අපි පේස් කරගමු. එතකොට තමයි අපිට එයාගේ රින් සයිස් එකට හරියටම කොහොමද මේ ජෙම් ටික ඇල්ලෙන්නේ, ඒ ඩිසයින් එක වෙන්නේ කොහොමද කියලා අද අපි හරියටම බලමු. ඉතින් මම මේ විදිහට සර්කල් එකක් ගත්තට පස්සේ මම කියවනේ ඒක මිලිමීටර් 6න් අවශ්‍ය වෙන්නේ කියලා. ඉතින් අපි මෙතන අපි ඒකේ අවශ්‍ය ප්‍රමාණය මෙතනට හරියටම දීලා පේස්ට් කරගමු. ඊට පස්සේ අපිට මෙතෙන්ට අවශ්‍ය කරන්නේ ඩිසයින් එක. ඒ කියන්නේ දැන් අපි මෙතන ඔයාලට ඩොට් කිහිපයක් පේනවා. ආන් ඒ ඩොට් වලට තමයි අපි මෙතන ඩයමන්ඩ් ටික පේස්ට් කරගන්න යන්නේ. ඒ කියන්නේ මෙතන සාමාන්‍ය මිලිමීටර් සයිස් 2.5 ඒ කියන්නේ 2.5 මිලිමීටර්ස් වලින් තමයි එයාට ඩයමන්ඩ් ටික ඇල්ලෙන්න ඕනි කියලා කිව්වේ. ඉතින් මේ විදිහට තමයි අර පොයින්ට්ස් ටික ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ පොයින්ට්ස් වල රයිට් ක්ලික් කරලා ඔයාට මේක ඕන විදිහට ඇඩ්ජස්ට් කරගන්නත් හැකියාවක් තියෙනවා. ඉතින් මෙයාට හරියටම රවුන්ඩ් ෂේප් එකක් නෙවෙයි කිව්වේ. ඉතින් මම පොඩ්ඩක් ඔයාට මේක කරලා පෙන්නන්නේ කොහොමද මේක අපි අවශ්‍ය ඩිසයින් එක කොහොමද හදන්නේ කියලා. ඉතින් අපිට රවුන්ඩ් ෂේප් එකකින් ඕනේ නිසාම ඉතින් මේක අපි ඇඩ්ජස්ට් කරලා හදාගමු රවුන්ඩ් ෂේප් එකකට. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේකට ඩිසයින් එක. ඒ කියන්නේ මම කියවනේ මෙයාට වෙනස්ම විදිහේ ඩිසයින් එකක් ඕනේ උනේ කියලා. ඉතින් මේක පොඩ්ඩක් සංකීර්ණ වැඩක්. මේක ඒ කියන්නේ සිල්වර් වලින් හදලා ඊට පස්සේ තමයි මේකට ඩයමන්ඩ් අල්ලන්න ඕනේ. ඉතින් සිල්වර් වලින් මේක පොඩ්ඩක් හදද්දී පොඩ්ඩක් එයා දීපු ඩිසයින් එකත් එක්ක මේක වෙනස්ම ඩිසයින් එකක්. මේකේ අවුට්ෆිට් එක මම ඔයාලට අනිවාර්යෙන්ම ෆොටෝ එකකින් හරි වීඩියෝ එකකින් අරන් එන්නම්. මෙතන අපි ඩිසයින් එකක් නෑන්නේ. ඒක නිසා මේක පොඩ්ඩක් ඔයාලට අන්තිම අවුට්ෆිට් එක බලා ගන්න පුළුවන් මේක කොහොමද වැඩේ වෙන්නේ කියලා. ඉතින් මම මේක රවුන්ඩ් ෂේප් යන්නේ. මම මේක මුලින්ම රවුන්ඩ් ෂේප් එකට හදාගෙන ඉන්නම්. ඊට පස්සේ ඔයාලට මෙතන මෙන්න මේ විදිහට තමයි මේකේ ඩිසයින් එක මම කලින් මේක හදාගත්තා. මේ කියන්නේ මේක ප්ලාස්ටික් වගේ ෆ්‍රේම් එකකට තමයි මම මේක හදාගෙන තිබ්බේ. මේක සාමාන්‍යයෙන් සරල නැහැ. මොනවද සිල්වර් වලින් හදාදි සිල්වර් නෙමෙයි ගෝල්ඩ් වලින් ගියත් මොකෙන් ගියත් මේක සරල නැහැ. මේ ඩිසයින් එක කරන් යනකොට මේක අර පොඩි පොඩි කෙඳි වලින් ඒ කියන්නේ අර ලණුවක් ගොතපු ආකාරයකට තමයි මේක ඩිසයින් එක යාට ඕනි කියලා කිව්වේ. ඉතින් මම මෙන්න මේ විදිහට මේකට අවශ්‍ය මිලිමීටර් ප්‍රමාණය දීලා මේක ෂේප් එක මුලින්ම හදා ගන්නවා. ඉතින් මේක අර අපි වටේ යන්නේ ප්ලාස්ටික් ෆ්‍රේම් එකක් විදිහට. මොකද මේකේ අපිට මුලින්ම ෆ්‍රේම් එක අවශ්‍ය වෙනවා ඉතුරු වැඩ ටික කරගන්න. මොකද මේකේ තියෙන ඩිසයින් එක බලා තමයි අපිට සිල්වර් වලින් ඩිසයින් එක හරියටම කරන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන ඩිසයින්ස් ටික අපි පොඩ්ඩක් දාලා එකින් එක චෙක් කරලා බලමු කොහොමද අපේ අවුට්ෆිට් එකට හරියන ඩිසයින් එකක් මෙතන අපිට එනවද කියලා. ඉතින් දැන් ඔයාලා දන්නවනේ එක පැත්තක තියෙන එක සයිඩ් එක තියෙන එකක් කොපි පේස්ට් කරලා අනිත් පැත්තට කොහොමද දාගන්නේ කියලා. ඉතින් මම මේ ටික අයින් නැවතත් කියන්න අවශ්‍ය නැහැ. ඕගොල්ලෝ ඒක දැනුවත් නැත්නම් පළවෙනි වීඩියෝ එක බැලුවොත් ඕගලන්ට ඒක ගැන අයිඩියා එකක් ගන්න පුළුවන්. දැන් අපිට සාමාන්‍ය අවශ්‍ය කරන ෆ්‍රේම් එක, ඒ කියන්නේ රින් එකේ වැඩ ටිකෙන් 150ක් විතර ඉවරයි. මෙන්න මේ විදිහට තමයි රින් එක ඩිසයින් වෙන්න ඕනේ. එතකොට මේ තැන් වලට
ඒ කියන්නේ මම කිව්වනේ මිලිමීටරයට වගේ අපිට ඩයමන්ඩ් අල්ලන්න අවශ්‍ය වෙනවා කියලා. ඉතින් අපි දැන් ඩයමන්ඩ් අල්ලන්න අවශ්‍ය වෙන ෆේස් එක අපි මුලින්ම හදාගෙන ඉමු. ඒකට අපි ඒකට වෙනම ඒ කියන්නේ ඩයමන්ඩ් එක මෙහෙම තියෙද්දි අල්ලන්න අමාරුයි. ඒකට අපිට වෙනම කැටලොග් වෙනම හදා ගන්න වෙනවා. ඒකට මම මේ වගේ සර්කල් තියෙන ටිකක් අරගෙන පේස්ට් කරලා පෙන්නන්නම් කොහොමද ඒක හදාගන්නේ කියලා. එතකොට මේකට තමයි අපේ ඩයමන්ඩ් එක එහෙම නැත්නම් ජෙම් එක ඇල්ලෙන්නේ. එතකොට මේකට එකපාර ජෙම් එක ඇල්ලෙද්දී පොඩි අවුලක් තියෙනවා. මොකද ජෙම් එක අල්ලනකොට මොකද ඩයමන්ඩ් කියන්නේ ප්‍රයිස් එකෙන් ගොඩක් වැඩි ජෙම් වර්ගයක්. ඉතින් ඒකෙන්ද මොකද ලංකාවේ හොයාගන්න අමාරුයි. මොකද මේවා පිටරටින් අරන් එන්නේ. ඒක නිසා මේක අල්ලනකොට අපිට වටේට තව ඒ කියන්නේ මේකට ෆ්‍රේම්ස් කිහිපයක් අවශ්‍ය වෙනවා. එතකොට මේකට මම සාමාන්‍යයෙන් ෆ්‍රේම්ස් 6ක් හෝ 7ක් දාන්න තමයි හිතන් ඉන්නේ. මොකද ගල පොඩ්ඩක් පුෂ්ටිමත් හයි වෙලා ඇල්ලෙන්න ඕනි නිසා. ඉතින් දැනට අපි මේකේ ෆ්‍රේම් එක පොඩ්ඩක් ඒ කියන්නේ ජෙම් එක ඇල්ලෙන ෆ්‍රේම් එක විතරක් පොඩ්ඩක් හදාගෙන ඉමු. දැන් මේ විදිහට තමයි මෙතන ජෙම් එකේ උස ප්‍රමාණය අපිට බලා ගන්න වෙනවා. ජෙම් එකේ උස ප්‍රමාණය සාමාන්‍යයෙන් අපිට මිලිමීටර් 3ක් වගේ තමයි එයාට බොටම් සයිස් එක අවශ්‍යයි කියලා කිව්වේ. එතකොට උඩ මූණ තෝණිය කිව්වේ යාට මිලිමීටර් 2.5. එතකොට මෙන්න මේ වගේ ස්ටෙප්ස් 6ක් හෝ 7ක් දාලා තමයි මම ජෙම් එක අල්ලන්න හිතන් ඉන්නේ. ඉතින් අපි පොඩ්ඩක් දාලා බලමු 6ක් විතර කොහොමද මේකට ජෙම් එක ඇල්ලෙන්නේ කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරලා හදාගෙන පෙන්නන්නම්. දැන් අපි පොඩ්ඩක් රවුන්ඩ් ෂේප් නේ රවුන්ඩ් ෂේප් ජෙම් ටික පොඩ්ඩක් අපි දාලා බලමු කොහොමද මේකට සෙට් වෙනවද කියලා. ඉතින් මම මෙන්න මිලිමීටර් 2.5න් ජෙම් එකක් දාලා බලනවා මේකට හරියටම සෙට් වෙනවද කියලා. මේක පොඩ්ඩක් අපි එහෙම කරලා පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරලා බලමු අපේ රින් එකට හරියන ජෙම් ටික හරියටම සෙට් වෙනවද කියලා. ඉතින් මේ වගේ ජෙම්ස් අපිට මේකට 18ක් අවශ්‍ය වෙනවා. ඉතින් දැන් අපි එකක් හදාගෙන ඉවරයි. ඉතින් අපි මේ ටික කොපි කරලා ඉතුරු ප්ලේස්මන්ට් ටිකට ඉතුරු ටික ඇඩ් කරන්න විතරයි තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි එක ජෙම් එකක් ඇල්ලුවාම පේන්නේ. ඉතින් ඉතුරු ටික අපි දාගෙන බලමු කොහොමද ඉතුරු ටික ඇල්ලෙන්නේ කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඉතුරු ජෙම් ටික ඇල්ලුවට පස්සේ මේකේ අවුට්ෆිට් එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඉතාම සරල සංකීර්ණ වැඩක්. මේකට පොඩ්ඩක් හොඳ පළපුරුද්දක් තියෙන්න ඕනි. ඉතින් මේක ගැන ඉගෙන ගන්න ඕනි. මේක එකපාරට වීඩියෝ එකක් බැලුවා කියලා ඉගෙන ගන්න අමාරුයි. මේක try කරන්න ඕනි. මේක තනියෙන්ම මේක self study කරලා තමයි මේක ඉගෙන ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේ software එක ඕගොල්ලන්ගේ lap එකට හරි මොකට හරි download කරගෙන install කරගෙන ඔගොල්ලන්ට try කරලා බලන්න. ඔගොල්ලන්ගේ හිතේ තියෙන ring එකක් pendant එකක් කැමති දෙයක් ඔගොල්ලන්ට මෙතෙන්දී try කරලා බලන්න පුළුවන්. ඉස්සරහට මම pendant earrings බේස්ලට් වගේ දේවල් ඩිසයින් කරන්නේ කොහොමද කියලා මම කියා දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් මේක දැන් මම මේක විනාඩි 8ක් හෝ 9ක් වෙයි වීඩියෝ එක. ඉතින් මේක ගොඩක් වෙලා යන වැඩක් බව පෙනුනට මේක ඉතාමත් සරල සංකීර්ණ වැඩක්. ඉතින් ඔය විදිහට තමයි මේකේ අවුට්ෆිට් එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක ජුවලරි එක ඩිසයින් වෙලා ආවට පස්සේ මම ඔයගොල්ලන්ට ෆොටෝ එකක් හරි වීඩියෝ එකක් හරි දාන්නම් කොහොමද මේක අපි හරියටම සිල්වර් වලින් ඩිසයින් කළේ ඩයමන්ඩ් ටික අල්ලලා කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඉතින් අපිට මේ රින් එකත් අපි දෙවෙනියට හදපු රින් එකත් ඩිසයින් එකක් විදිහට බලා ගන්න පුළුවන් උනේ. ඉතින් ඔයගොල්ලෝ තාමත් අපේ ක්ලාස් එකට ජොයින් උනේ නැත්නම් අපිට WhatsApp message එකක් දාන්න. මම මේකට අවශ්‍ය කරන contact details ඔක්කොම මම පල්ලෙහා description එකේ දාලා තියන්නම්. එහෙනම් මේ වගේ තවත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බ වෙමු.